අයිබුවන් අදත් එහෙනම් අපේ තුන්වෙනි වීඩියෝ එක විදිහට මම වැඩසටහනක් අරන් ආවා. අද මම කතා කරන්න යන දේ ගැන මේක ගොඩක් අමුතු දෙයක් නෙවෙයි. දැන් මේ ඉන්න අපි සාමාන්‍ය මේ වර්තමාන ජීවත් වෙන සමාජෙදී හැම වෙලේම අපිට ෆේස් කරන්න නැත්තම් නිරාවරණය වෙන්න මුහුණ දෙන්න අවස්ථාවක් තියෙන අනිවාර්යයෙන්ම අපි මුහුණ දෙන සංකල්පයක් ගැන තමයි අද මං කතා කරන්න උත්සාහ කරන්නේ. එතකොට මේක ගොඩක් කට්ටිය දන්නේ කිව්වම ගොසිප්. නැත්තං ඕකේ අතීතේ ඉඳන් ආපු නම තමයි අපි කියන්නේ ඕපාදූප කියන එක ගැන. රයිට්? අද මම මේක ගැන මට හිතිච්ච අයිඩියා එකක් සහ මට තැන් වලින් හොයාගන්න පුළුවන් වෙච්ච දේවල් ටිකක් ගොනු කරලා තමයි අද මම මේ වීඩියෝ එක සකස් කරන්නේ. විශේෂයෙන්ම මම මේකෙදී කොහෙටවත් ඇඟිල්ලක් දික් කරනවා කියන එක නෙවෙයි මං කරන්නේ. මේක ගැන වෙනම හැකින් බලන්න සහ අපේ මේ වටින කාලය මේ වගේ දේවල් වලින් නාස්ති වෙන එක අවම කරගන්න ඔයාලට යම්කිසි උදව්වක් දෙන්න තමයි මම මේකෙන් උත්සාහ කරන්නේ. එතකොට අපි ගොසිප් නැත්තං ඕපදූප කියන එක දැන් මේ කාලෙද ඉස්සර නම් ඔක කටින් කට ඉන්නවා පිරිසක්. ඒ පිරිස මැද්දේ කතා වෙන දෙයක් විදිහට තමයි සාමාන්‍යයෙන් මේ ඕපදූප නැත්තම් මේ ගොසිප් කියන එක දිගට පැතිරුණේ. හැබැයි මේ වෙද්දී දැන් මේ ලෝකෙ තිබ්බ මේ එක අත තිබ්බ නෙමෙයි ඒක කාලයක් තිස්සේ පැවතිලා දැන් මේ වෙද්දී ලොකු තාක්ෂණික දියුණුවක් තියෙනවා ලෝකේ. එතකොට මේ විදි හැම දෙයක්ම ළඟයි. මිනිසුත් අතර සම්බන්ධතාවය ළඟයි. දැන් ඉස්සර ලියුමක් එහෙම අපි වෙන කොහෙට හරි යවුවොත් එහෙම ඒකට සෑහෙන දවස් ගාණක් යනවා. දැන් එහෙම නෙවෙයි. එක රටක ඉඳන් දාන මැසේජ් එකක් අපිට තප්පරෙන් අපි ගාවට ලෝකේ කොහේ හිටියත් ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට අතීතයට සාපේක්ෂව මේ ගොසිප් කියන මේ කන්සෙප්ට් එක ඇත්තටම ගොඩක් වේගෙන් ක්‍රියාත්මක වෙන දෙයක්. හරි? එතකොට මේක මට එක පැත්තකින් මේක කඩාගන්න පුළුවන් වුණා කොටස් දෙකකට. දැන් මේකේ සම්පූර්ණයෙන්ම ගොසිප් නැත්නම් මේ උපදූප කියන එකක් තියෙනවා මේන්ලි කොටස් දෙකකට අපිට මේක ඩිවයිඩ් කරගන්න පුළුවන්. එකක් මේකේ තියෙන දැන් මේකේ හැම වෙලෙම තියෙන ඩීටේල් නැත්නම් ඩේටානේ තියෙන්නේ. මේකේ තියෙන්නේ මොකක් හරි දෙයක් ගැන තොරතුරක්. එතකොට මේ තොරතුරු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට වෙන් කරගන්න පුළුවන්. එකක් නිවැරදි තොරතුරු, අනිත් එක වැරදි තොරතුරු විදිහට. එතකොට මේකෙදි අපි තේරුම් ගන්න ඕනි දේ තමයි අපි ඉස්සෙල්ලා මේක මෙහෙම කතා කරමුකෝ. ඇයි මිනිස්සුන්ට ගොසිප් සහ ඕපදූප ප්‍රයෝජනවත් දෙයක් වෙන්නේ ඇයි? දැන් මේක බලන්නකො ලංකාව විදිහට ගත්තොත් එහෙම. මම අනිත් රටවල් ගැන කතා නොකර ඉන්න. අපි දන්න දේ ගැන ඉස්සෙල්ලා අපි කතා කරලමුකෝ. ලංකාව වගේ රටක සෝෂල් මීඩියා දැන් මේක හැමෝම දැන් පාවිච්චි කරනවනේ. දැන් YouTube කියන එක අවුරුදු 60ක 70ක ඉන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් වුණා දැන් හරිම සරල විදිහට පාවිච්චි කරන දෙයක් මේ කාලෙ වෙද්දි 2026 වෙද්දි. එතකොට වැඩිපුරම ලංකාවේ තියෙන channels මොනවාද? විශේෂයෙන් YouTube එකේ. අපි ගත්තොත් එහෙම educational ඒ කියන්නේ මිනිස්සෙක්ට දෙයක් ඉගෙන ගන්න පුළුවන් දේවල් සහ ඒක වෙනම පැත්තකට තියලා බැලුවොත් එහෙම ඒකෙන් සම්පූර්ණයෙන්ම YouTube channels ටික ගත්තොත් එහෙම වැඩිපුරම තියෙන්නේ මම මේ කිව්ව කැටගරි එකට අයිති වෙන YouTube channels. එක්ක එදිනෙදා තොරතුරු. දැන් ඔය නිවුස් කියන එකේදීත් ඔකේ කොටසක් ඕකට අයිති වෙනවා. එතකොට අපි බලන්න ඕනේ ඇයි මේ ගොසිප් කියන එකක් සමාජය තුළ රඳා පවතින්නේ ඇයි සහ මේ ගොසිප් කියන දේ නැත්නම් මේ ඕපදූප කියන දේ මිනිස්සුන්ට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?
මොන විදිහකට මොන පාත් එකකද මේක යන්නේ. ඇයි මේකට මිනිස්සු මෙච්චර කැමති. විශේෂයෙන් ලංකාවේ. දැන් මේ රටවල ගත්තොත් එහෙම අපි එක පැත්තකින් හැම්බිලිම තියමුකෝ. අපි ගැන ඉස්සලා දැනගන්න එපා. මේ තියෙන අයිලන්ඩ් එක ගැන අපිට තියෙන්න ඕනේ අවබෝධය මේක මොන වගේද කියලා. එතකොට මට එහෙම හිතලා බලද්දි මට දේවල් ටිකක් එකතු කරගන්න හම්බුණා. ඇයි මේක සොසයිටි එකට මෙච්චර යූස්ෆුල් කියලා. රයිට්? ඒකෙදි මම එකක් කියන්න. එකක් මිනිස්සු කැමති තමන් හිස්ව ගත කරන කාලය. කිසිම වැඩකට නැතුව වැඩකට නැතිව ඉන්න කාලය මෙන්න මේ වගේ දෙයකින් පුරව ගන්න. ඒ කියන්නේ සරලව කිව්වොත් මිනිස්සුන්ගේ හිස්කම පුරව ගන්න හරිම වටිනවා මේ ගොසිප් කියන එක. නැත්තම් අපි කියන්නේ මොකක් හරි බයිට් එකට මොකක් හරි දෙයක් ඕනි කියලා. මොකක් හරි දෙයක් ජීවිතේ ගත කර ඉද්දි කොයි වෙලේ හරි බලාපොරොත්තු වෙනවා මොකක් හරි දෙයක් හප ඉන්න. රයිට්? අන්න ඒ වගේ දෙයකට මිනිස්සු ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා මේ ගොසිප් කියන එක. තමන්ගේ හිස්කම පුරව ගන්න. එතකොට මේකෙදි බලන්න ඕනි තව තැනක් තමයි මේවා අහන හෝ කියන තැන. නැත්තම් අවස්ථාව. අපි දැන් ඔක සාමාන්‍ය සමාජයේ තියෙනවනේ ලිඳ ළඟ සංගමයේ මුල් තැන කියලා එහෙම. රයිට්? ඒ කියන්නේ යම් කිසි තැනක් තියෙනවා මේවා ගැන කතා කරන. මොකක් හරි දැන් තනියෙන් එක්කෙනෙක්ට උපදූපයක් ඔක දිගට ගොසිප් එකක් කරන්න බෑනේ. ඔකේ තියෙනවා එක ලෙවල්ස්. එක දැන් ඔක දෙන කෙනෙක් ඉන්නවා. ඔක ග්‍රහණය කරගන්න අවස්ථා කීපයක් තියෙනවා. එතකොට මෙතන පිරිසක් ඉන්න ඕනේ. ගෲප් එකක් තියෙන්න ඕනේ. එතකොට මේකට යම් කිසි තැනක් ඕනේ. සහ අවස්ථාවක් ඕනේ. රයිට්? දැන් සාමාන්‍ය ජීවිතයේ අවස්ථා ගත්තොත් එහෙම එක්කෝ කට්ටියම එකතු වෙන ගෙට් එකක්. බර්ත්ඩේ පාටි එකක්. දානගයක්. මලගයක්. සාමාන්‍යයෙන් ඔන්න ඔය වගේ අවස්ථා එකක්. නැත්තම් හැමදාම එකතු වෙන එක්කෝ ජොබ් එක කරන තැන. එක්කෝ බෑන්ක් එක. එක්කෝ අම්මලා වගේ නම් ඉස්කෝලේ ළමයි ගණ්ඩ ඉන්නකන් ඉන්න වෙලාව ඉස්කෝලේ ඇරලා ළමයි එකතු කරගන්න අම්මලා සෙට් එකක් ඇවිල්ලා ඉන්නවනේ. දැන් ඕන ඔය වගේ සමාජයේ දැන් තියෙනවා. දැන් ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් භාවිතා වෙන. මම මේ කියන එක හොඳ පොඩ්ඩක් විවෘතව හිතන්න. මම මේ කොතනටවත් පහර ගහනවත් එපා කියන ඒක නිර්දය ලෙස මේ විවේචනය කරන එක වත් නෙමෙයි මම මේ කරන්නේ. රයිට්? ඊළඟට දෙවෙනි කාරණේ විදිහට මට එකක් හම්බුණා. මේ ඕපදූප කියන එක පැත්තකින් හරිම වැදගත්. කවුරු හරි මිනිස්සෙක් ඉන්නවනම් එයාගේ අඩුපාඩු සුළු මොහොතකට හංගලා තියාගන්න. තමන්ගේ හිත ඇතුලේ. හැබැයි කොයි හරි පොප් අප් වෙනවා. එළියේ ඉන්න සමාජෙන් හරි පොප් අප් වෙනවා. හැබැයි පොඩි වෙලාවකින් හරි ඒක හංගගන්න මේ ගොසිප් කියන එක හරිම ප්‍රයෝජනවත් වෙනවා. රයිට්? ඊළඟට තුන්වෙනි එක විදිහට මම දැක්ක දෙයක් තමයි කාට හරි සතුරෙක් ඉන්නවනම් මම අපව කියන්නම් කාට හරි ඉන්නවනම් සතුරෙක් අන්නේ සතුරව ටික වෙලාවකට හෝ සුළු කාලයකට නිෂ්ක්‍රිය තත්ත්වයට පත් කරන්න මෙන්න මේ වගේ ගොසිප් එකක් හරියට වැදගත් වෙනවා. මේකේ වෙන ප්‍රයෝජනයක් තියෙනවා. කට්ටියට මොකක් හරි දෙයක් ගැන තොරතුරක් දුන්න ගම ඔක දිගටම අර මම අර කිව්වා වගේ ග්‍රාහකයෝ ටිකක් ඉස්සරහා ඕක ගමන් කරනවා. එතකොට ඒ වගේ වෙලාවක සතුරෙක්ව නිෂ්ක්‍රිය තත්ත්වයට පත් කරන්න මෙන්න මේ වගේ එකක් ඇත්තරම වැදගත් වෙනවා. එතකොට හතරවෙනි එක මේක කොටස් මේන්ලි 4ක් තියෙනවා. එතකොට හතරවෙනි එක තමයි මේක හරියට වැදගත් වෙනවා මනුස්සෙක්ට ෆේමස් වෙන්න. ජනප්‍රිය වෙන්න. මේ ගොසිප් එකක්. ඒක හොඳ එකක් වෙන්න පුළුවන්, ඒක නරක එකක් වෙන්න පුළුවන්. ඔය අපි කියන්නේ එකපාරම මෙහෙම ඉන්නවා. සෝෂල් මීඩියා දිහා බලන් හිටියොත් එහෙම එකපාරම එක්කෙනෙක්ගේ හයිප් එකක් පේනවා. හරි?
ඊට පස්සේ ආපහු එක වැටෙනවා ගොඩක් දුරට. ඒ වුණාට මේ හයිප් එක සම්පූර්ණයෙන්ම එන්නේ මෙන්න මේ ගොසිප් කියන කන්සෙප්ට් එක මත තමයි මේ හයිප් එක. ඒක ඔයාලම හිතලා බලන්න. සාමාන්‍යයෙන් කවුරු හරි කෙනෙක් එක පාරම එක යම් කාල ප්‍රාන්තරයක් අස්සේ හයිප් එකක් දෙනවා නම් සොසයිටි එක ඇතුලේ. එතකොට වැඩ කරන්නෙත් මෙන්න මේ කියන කන්සෙප්ට් එක. එතකොට ඔන්න කරුණු හතර තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඊට පස්සේ මම මේකේ දැන් අපි මේකේ ප්‍රයෝජනනේ අපි මේ කතා කරේ හතරක්. එතකොට ඇයි මම මේකේ ප්‍රයෝජන නොවන දේවල් කතා නොකරන්නේ කියන එකත් මම කියන්න ඕනේ. මොකද අපි එක පැත්තකින් පොඩ්ඩක් සුබවාදී විදිහට හිතන්න ඕනි මේ ප්‍රයෝජනයක් නැහැ කියලා කියන්නත් කලින් ඇත්තට මේ වගේ එකක් මම හිතන්නේ සොසයිටි එක ඇතුලේ තියෙන්න යම්කිසි හේතුවක් තියෙනවා. විශේෂයෙන්ම මේ ලංකාව වගේ රටක. හැබැයි ලංකාවේ ඇතුලේ මේ වගේ දෙයක් වැඩ කරන්නත් ඒකේ මිනිස්සුන්ගේ යම්කිසි මානසික මට්ටමක් සහ ඒක කාලයක් තිස්සේ පැවතිලා තිබ්බ ඒ සාම්පල් ගත වීමක් යම්කිසි දෙයක් තියෙනවා. ඒක මම මේක කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඇත්තටම ඒක නිසා තමයි ගොසිප් කියන කන්සෙප්ට් එක මෙච්චර අප්පෙන්ද හේතුවක් වෙන්නේ මේ මිනිස්සුන්ගේ කාලයක් තිස්සේ එකක් පුද්ගලිකවත් මොනිටර් වෙලා නැති ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු විදිහට අපි. right? ඒ කියන්නේ මම ඉස්සරහට ඒක ගැන තව එක ස්ටෙප් එකක් ඉස්සරහට ගියාට පස්සේ මම ඒක ගැන කතා කරන්නම්. ඒ ඇයි එහෙම වෙන්නේ කියලා. හරි? එතකොට දැන් මේ ඕපදූප කියන එක නැත්නම් මේ ගොසිප් කියන එක යන සමාජ ප්‍රවාහයක් තියෙනවා. ඒ කියන්නේ මේක ආරම්භය සහ මේක අවසානය කියන එකේදී මේක ගමන් කරන ප්‍රවාහයක් තියෙනවා. මම මේක මේ ස්ක්‍රීන් එකේ මම කටු සටහනක් විතර දාන්නම්. ඒක මොන විදිහටද වෙන්නේ කියලා. ඒ කියන්නේ මට ඒක මාක් කරගන්න හම්බුණා ප්‍රධාන කොටස් හතරක් විදිහට. එකක් මේක බෙදාහරන පිරිස. හරි? මේක බෙදාහරන සෙට් එක. ඊට පස්සේ මේකේ බෙදාහරින්නෙක් ඉන්නවා. ඊට පස්සේ මේක පළවෙනිටම ග්‍රහණය කරගන්න කෙනෙක් ඉන්නවා, පළමු ග්‍රාහකයා. ඊට පස්සේ දෙවෙනි ග්‍රාහක, තුන්වෙනි ග්‍රාහක විදිහට මේක මෙහෙම තමයි මේක සමාජයේ ඇතුලේ මේක දිගට ප්‍රවාහයක් විදිහට ගමන් කරන්නේ. මේකෙදි අර සිංහල භාෂාවේ ලස්සන කතාවක් තියෙනවා. අපි කියනවා කපුටු හතක් වමනය කරනවා කියන්නේ. කෙනෙක්ට දෙයක් කිව්ව ගමන් ඒක දිගට යනවා. සමහරලාට මැදිනුත් සමහර කරුණු වෙනස් වෙලා තියෙන්නේ. ඒක හරිම කන්සෙප්ට් එක දැන් මුලදී කිව්වෙක් කිනා කිව්ව එකක් නෙවෙයි, සමහර විට අගට යද්දී මේක සෑහෙන දුරට වෙනස් වෙලා තියෙන්නේ. ඒක නිසා කොයි වෙලේකවත් මේක මතු පිටින් බලලා මේකක තියෙන ඩේටා එක නැත්තම් මේකේ ඇතුලේ තියෙන ඩීටේල් එක හරිද කියලා කියන්න කාටවත්ම බැහැ කියන එක දැන් මම මේ කිව්ව දේවල් ටිකෙන් ඔයාලට තේරෙන්නේ නැති. මොකද මේක දිගට එන ප්‍රවාහයක්. මැදකදී එක එක්කෙනාගේ තියෙන මානසික මට්ටම් අනුව ඒක වෙනස් වෙන්නත් පුළුවන්. ඒක අපි දන්නේ නැහැ කොතන කොහොම වෙනවද කියලා. දැන් ඒක ගැන අයිඩියා එකක් තියාගන්නත් ඕනේ. right? ඊට පස්සේ ඔන්න මම දැන් කතා කරන්න හදනවා මම අර ඉස්සලා නතර කරපු කොටස. හරි? ඒක තියෙන්නේ මම මේ කතා කරන විස්තරය ඇතුලේ. දැන් අපි එක කිව්වා මේක සමාජ ප්‍රවාහයක් ඇතුලේ යන්නේ කියලා මේ ගොසිප් එක නැත්තම් මේ ඕපදූපේ. ඒක පටන් ගන්න කෙනෙක් ඉන්නවා. ඒ පටන් ගන්න කෙනා ගැන තමයි අපි මේ කතා කරන්න හදන්නේ. නැත්තම් අපි කියනවා බෙදා හරිනවා. හරි? ඕපදූපයක් අරගෙන මොකක් හරි ඒ ගොසිප් එක හදන කෙනා ගැන තමයි දැන් මම මේ කතා කරන්න හදන්නේ. එතකොට මේ වගේ පුද්ගලයෝ සාමාන්‍ය එක්කෙනෙක්ගෙන් තමයි නැත්තම් එක වගේ ඒ සමහරලාට මේ එකම වගේ පිරිස් සාමාන්‍ය එකතු වෙනවා. අපි අර කියන්නේ මේ
එක වල්ලෙ පොල් කියලා. ඒ විදිහ කට්ටිය සාමාන්‍ය එකට ඉන්නේ දැන් මේ ටයිප් එකේ කට්ටිය. එතකොට දැන් මේකට සාමාන්‍යයෙන් සමාජ විවහාරය කියනවා බිලි බොයි ටයිප් එක කියලා කියනවා. සමහරු තව එහ පැත්තෙන් කිව්වොත් එම නෑ ඒක තමයි හොඳම වචනේ. බිලි බොයි ටයිප් එක. ඒ කියන්නේ මේ හැම වෙලේම අනෙකා මත තමයි මෙයා ජීවත් වෙන්නේ මේ බිලි බොයි ටයිප් එක කියන එක. ඒ කියන්නේ ඒ පෞරුෂත්වය. විශේෂයෙන් මෙයාලගේ මේ පෞරුෂ ලක්ෂණය ගැන තමයි කතා කරන්න ඕනි මේක බෙදා හරින්න උන්ගේ. එතකොට මේ වගේ කට්ටිය ගත්තම ඉතාමත්ම දුර්වල පෞරුෂත්වයක් තියෙන කට්ටිය තමයි මේ වගේ මේ ගොසිප් මේකර්ස්ලා කියන එක. මම මේ කියන එක ඔයාලා කැමති විදිහට ආදේශ කරලා බලන්න. ඔයාලටත් යම්කිසි දේවල් ටිකක් එතකොට පේන්න ගනි. මම කවවත් මෙන්ෂන් කරන්න එහෙම එකක් නෙමෙයි මම මේ කරන්නේ. මට තියෙන මම ලබාගත් සමාජයෙන් ලබාගත්ත සහ විවිධ දේවල් වලින් පොතපත කියවලා හම්බෙච්ච දැනුම ටිකක් තමයි මම මෙයාලත් එක්ක බෙදාගන්නේ. මේක නිසා මේක ඔයාලා හරි විවෘතයි. ඔයාලත් මේක එක තැන්වලට දාලා චුට්ටක් හිතලා බලන්න. හරි? එතකොට මේ කට්ටිය ඊටාම දුර්වලයි. සාමාන්‍යයෙන් මේ වගේ කට්ටිය අපි ගත්තොත් එහෙම අර අපි කියන්නේ සෝල්ස් කියලා. අන්න ඒ වගේ පුද්ගලෝ නෙවෙයි. කියන්නේ හොඳ ආත්මයක් තියෙන පිරිසක් නෙමෙයි. ඒකට බලපාන හේතුත් තියෙනවා සමහර විට. විශේෂයෙන්ම මෙයාලගේ ගොඩක් අයගේ මුල්ලමාවිය සංවර්ධනයක් නැහැ. ඒ කියන්නේ හරියට අම්මගෙන් තාත්තගෙන් ඒ පොඩි කාලේ ලැබෙන්න ඕනි ආදරය ලැබිලත් නැහැ. එතකොට ඒ රැකවරණේ නැහැ. අනිත් එක අධ්‍යාපනයේ දෝෂ. පොඩි කාලේ මොකක් හරි සමාජයෙන් මොකක් හරි අසාධාරණයකට ලක් වෙලා ඒ වගේ ප්‍රශ්න. ඉතින් ඇත්තම කියනවනම් මෙයාලා එන්න මුළු ගැන්විලා හැදිච්ච පිරිසක්. විශේෂයෙන්ම දැන් මේ වගේ කට්ටිය ගොඩක් එක්ස්ට්‍රෝවර්ට් කියන කැරක්ටර් එක. කියන්නේ සාමාන්‍ය සමාජෙත් එක්ක ඉන්න පිරිසක් තමයි මේ අපි කියන්නේ එක්ස්ට්‍රෝවර්ට්ස්ලා කියලා. ඇත්තටම ඒක හරි වචන ඒක තමයි එක්ස්ට්‍රෝවර්ට්ස් කියන එක. ඇත්තටම මෙන්න මේ වගේ පිරිසක් තමයි මේ සාමාන්‍යයෙන් මේ බෙදා හරින්න කියන කැටගරි එක ඇතුළේ ඉන්නේ කට්ටිය. එතකොට මෙයාලා ඇවිල්ලා මෙයාලගේ ඒ කියන්නේ ගොඩක් ලක්ෂණ තියෙනවා මෙයාලගේ හොයාගන්න පුළුවන් සහ එයාලගේ එයාට විශේෂ වෙච්ච ලක්ෂණ ටිකක් තියෙනවා. එතකොට මෙයාලා කොයි වෙලේකවත් ඇත්තෙන් ජීවත් වෙන කට්ටිය නෙවෙයි. හරි? ඇත්තෙන් ජීවත් වෙන කට්ටිය නෙවෙයි. ඇත්තම කියනවා ෆේක් ජීවිත තියෙන්නේ. මෙයාලා කැමති ඒ කියන්නේ සොසයිටි එකට පෙන්වන්න කැමති. හරි මම මෙහෙමයි මේ විදිහ කැරක්ටර් එකක් කියලා එයාලා සොසයිටි එකට පෙන්වන්න කැමති. හැබැයි ඇත්තම කතාව එයාලා ඒක නෙවෙයි. ඒක පිටට පෙන්වන දෙයක් විතරයි. අතුලෙන් ගත්තම හරිම අර දුර්වල මිනිස්සු ජාතියක්. එහෙම පිරිසක් තමයි මේ කට්ටිය. අර එතකොට සමහර කට්ටිය ඉන්නවා මේක මූණට මූණ බලාගෙන කතා කරන්නත් බෑ. එක්කෝ එහෙම අපිට හම්බුන සම්මුඛුණොත් එහෙම හොඳට කතා කරනවා. හැබැයි අනිත් පැත්තෙන් කොයි වෙලේ හරි නිකන් පිහියක් දික් කරගෙන තමයි ඉන්නේ අනිත් අර නිකන් ඒ වගේ හරිම ප්‍රාථමික චරිත ලක්ෂණ තියෙන්නේ. එතකොට මෙයාලගේ වැඩේ තියෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කියනවානේ මේ ඔක සරල සිංහල භාෂාවෙන් මෙහෙම කියන එක හොඳයි. අපි කියනවා බුරණ බල්ලෝ සපා නොකයි කියලා කතාවක් තියෙනවානේ. දැන් මෙයාලගේ කන්සෙප්ට් එක එහෙම එකකුත් නැහැ. ඇත්තම කියනවා නම් මෙයාලගේ තියෙන කන්සෙප්ට් එක ඇවිල්ලා බුරන්නෙත් නැහැ, හපන්න දතුත් නැහැ වගේ ප්‍රශ්නක් තමයි මෙයාලගේ තියෙන්නේ. ඉතින් මේ මොකද එහෙම කියන එක හොඳයි. මේ හරි හොයාගන්න පුළුවන් මෙයාලව සොසයිටි එක අස්සේ ඕන තරම් ඉන්නවා. ඉතින් අපි බුද්ධිමත්ව කල්පනා කරලා ඉතින් අපි දැනගන්න ඕනේ සමාජය අපි මොන වගේ පිරිසක්ද අපි ආශ්‍රය කරන්න ඕනි කියන එක ගැන අපි නුවණින් මෙහෙवला දැනගන්න ඕනි දෙයක්. ඉතින් අනිත් දේ මෙයාලා අනිත් අයගේ දියුණුව දකින්න එහෙම කැමති නැහැ. සමහර විට දියුණුව දකින්න ඒක කැමති වගේ පේනනවා. ඒනට ඇතුලේ තියෙන අයිඩියා එක වෙන එකක් ගොඩක් දුරට මේ වගේ කට්ටියගේ. ඉතින් මේක එක දෙයක්.
අනිද්දේ මෙයාල කැමති එකට එකක් කරන්න. එකන එහා පැත්තෙන් කවුරුහරි පහරක් දුන්නොත්තේම මේ පැත්තෙන් එයාලා ඒකට ප්‍රතිප්‍රහාර දෙනා වගේ නිකං අර එකට එක කරනවා කියන එක. හරි අර සතුරුකමකට එහෙම දෙයක් නෙමෙයි. මේ පැත්තේ එකක් කරොත් මේ පැත්තේ එකට එක කරනවා. අපෝ මෙහෙන් එකක් කරොත් මෙහෙන් එකක් කරනවා. අර නිකන් ඒ වගේ එකට එක කරනවා වගේ අයිඩියා එකකුත් මෙයාලගේ මේ වගේ කට්ටියගේ කැරක්ටර්ස් වල තියෙනවා. ඒකත් හොඳට හොයාගන්න පුළුවන්. රයිට්? ඉතින් මේ වගේ දේවල් ටිකක් මේ කාලේ වෙද්දි ගොඩක් අපිට සමාජ මාධ්‍යයේදී එහෙම දකින්න හම්බෙනවා. ඒකින් වෙන රසයකුත් හදන්න හදනවා සමහර වෙලාවට. ඉතින් මේ හැම දෙයකින්ම ඉතින් වෙන්නේ මේ වගේ මේවා බලන්ඩ හෝ මේවට රියක්් කරන්න යන පිරිසගේ ඉතින් කාලය නාස්ති වෙන එක තමයි වෙන්නේ. මේ වගේ ගොසිප් කියන එක ඇතුළේ තමන්ගේ කාලේ වියදම් කරන කෙනෙක් මෙතන මේක අහනවනම් ඉතින් අපි දැනගන්න ඕනේ ඒක අපේ නුවණ මෙහෙवला අපේ කාලය අපිට ගොඩක් වටිනවා. අපිට වැඩි කාලයක් නැහැ ජීවිත කාලේ. ඒක හරි පොඩි කාලයක් තියෙන. අපි ඒක අස්සේ ඒක කොහොමද බැලන්ස් කරගෙන යන්නේ කියන එක ගැන අපිට දල අවබෝධයක් තියෙන්න ඕනි. ඒක නිසා මම පොඩි දැනුවත් කිරීමක් විතරයි මම මේ අද කරේ මේ ගොසිප් කියන එක ගැන. ඔයාලගෙත් මොන හරි අදහස් යෝජනා තියෙනවා නම් ඒක කමෙන්ට් එකේ දාන්න. ඇත්තට මේකේ සමහර දේවල් මම හිතලා බලලා පොයින්ට් අවුට් කරපු දේවල් ටිකක් තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. අපි මේ වගේ තවත් දේවල් ටිකක් එක්ක ඉස්සරහ වීඩියෝ එකකින් හමු වෙනකන් මම සත්සර සමරකෝන් අපි තවත් ඉදිරියේදී මේ වගේ වැඩසටහනකින් හමු වෙමු.